අපි කතා කරේ ජොබ් මාකට් එකේදී ඩොකියුමන්ටේෂන් පැත්තෙන් ගත්තොත් තියෙන ප්‍රයිමරිම ඩොකියුමන්ට් එක ගැන CV එක ගැන. ඉතින් මේ ස්ට්‍රැටජි එක පොඩ්ඩක් වෙනස් වෙනවා ඇති. අපි පොඩ්ඩක් ටෙක්නිකල් පැත්තට ගියොත් එහෙම. ඒ කියන්නේ LinkedIn වගේ පැත්තකට ගියොත් එහෙම. ඒතර LinkedIn එකක් කොහොමද අපි යූස් කරන්නේ ජොබ් මාකට් එකේ? ඇත්තටම ඔස්ට්‍රේලියාවේ ජොබ් මාකට් එකේ LinkedIn එක සෝෂල් පලට්ෆෝම් එකකට වඩා මම හඳුන්වන්න කැමති ඒක මේ සර්ච් එන්ජින් එකක් විදිහට. මොකද ඒගොල්ලෝ 2024 2025 අලුත් ෆීචර්ස් ටිකක් LinkedIn AI එකෙන් රික්‍රූට්මන්ට්ස් වලට අඳුනලා දුන්නා. එතකොට ඒකත් එක්ක ගොඩක් වෙලාවට අපි හිතනවට වඩා අපේ ප්‍රොෆයිල් එක ඉස්සෙල්ලාම රික්‍රූටර් කෙනෙක් සීන් කරන්නේ ඒක ස්කෑන් කරනවා. එතකොට කැරියර් ක්‍රාෆ්ට් අපි LinkedIn ප්‍රොෆයිල් එකක් ඔප්ටිමයිසේෂන් එකට යද්දි ප්‍රධාන කාරණා හතරක් පිළිබඳ අපි සැලකිලිමත් වෙනවා. පළවෙනි එක තමයි හෙඩ්ලයින් ක්ලැරිටි කියන එක. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම අපි යූස් කරන්නේ ඔයාගේ කරන්ට් ජොබ් රෝල් එක, ඉන්ඩස්ට්‍රි එක සහ ඔයා ලොකේට් වෙලා ඉන්නේ කොතනද කියන එක. මම එක සරල උදාහරණයක් විදිහට ගන්නම්. පළවෙනි දේ තමයි ඔයා මෙකැනිකල් ඉන්ජිනියර් කෙනෙක්. ඊට පස්සේ ඔයාගේ ස්කිල් එක තමයි සස්ටේනබිලිටි ඇන්ඩ් රිස්ක් ඔප්ටිමයිසේෂන් එක. ඊට පස්සේ ඔයා බේස් වෙලා ඉන්නේ සිඩ්නි වල. එතකොට මේක පළවෙනියටම හෙඩ්ලයින් එකෙන් ඔයාව සිස්ටම් එකෙන් කැප්චර් කරගන්නවා. ඊට පස්සේ තමයි ඔයාගේ විෂුවල් ක්ලැරිටි එක. ඔයාගේ අපි කියනවා ප්‍රොෆෙෂනල් හෙඩ් ෂොට් එකක් ඔයාගේ ගන්න ඕනේ. ඒ වගේම තමයි මම දැකලා තියෙනවා ලංකාවේ ගොඩක් LinkedIn ප්‍රොෆයිල් වල අඩුවෙන්ම යූස් කරන හරියට යූටිලයිස් කරගන්න නැති ෆීචර් එක තමයි තමන්ගේ පිටිපස්සේ තියෙන LinkedIn බැනර් එක. ඒක තමන් වැඩ කරපු කම්පැනිස් මොනවද? තමන් අපි අර CV එකේදී මම කතා කළා තමන් කොච්චර රිසල්ට් එකක් තමන් අචීව් කරලා තියෙන ඕගනයිසේෂන් එකත් එක්ක කියලා. ඒත් එක්කම ඒ වගේ ටැග්ලයින් එකකින් තමයි තමන්ගේ LinkedIn බැනර් එක තියෙනවා. මම ඔක අපේ ගොඩක් ක්ලයන්ට්ස්ලට කියනවා think your LinkedIn banner as your billboard. බිල්බෝඩ් එකක් විදිහට තමයි අපි LinkedIn banner එක යූස් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ගොඩක් වෙලාවට ඊට පස්සේ කන්සන්ට්‍රේට් කරන දේ ඇක්ටිවිටි ප්‍රූෆ් කියන එක. ඒ කියන්නේ ඔයාගේ පෝස්ට් එන්ගේජ්මන්ට් කොච්චරක් තියෙනවද? විශේෂයෙන්ම ඔයාලා අපි මතක තියාගන්න ඕන කාරණාව තමයි අපි ෆීචර්ඩ් ආටිකල්ස් කියන එක. ඒ කියන්නේ LinkedIn ප්‍රොෆයිල් එකක් ස්කෑන් කරද්දී ඔයාගේ ඉස්සරහටම පේන දේ තමයි ඔයාගේ ෆීචර්ඩ් ආටිකල්ස් කියන එක. ඒතකොට මේ ෆීචර්ඩ් ආටිකල් එක ඇතුලේ ඔයා ඕස්ට්‍රේලියාවට කොච්චරක් සොලියුෂන්ස් දීලා තියෙනවද? මේ මාකට් එක කොච්චර දුරට තේරුම් අරගෙන තියෙනවද කියලා රික්‍රූට්මන්ට් කරන කෙනාට ෆස්ට් ෆිව් සෙකන්ඩ්ස් වලින් තේරුම් ගන්න පුළුවන්. ඔයා සස්ටේනබිලිටි එක හොවා හිතන්නකෝ සිවිල් ඉන්ජිනියරින් පැත්තෙන් ඉන්නවා කියලා. එතකොට what are the 5 critical factors currently going on the Sydney construction market? ඔයාගේ පළවෙනි ෆීචර් ආටිකල් එක ඔතනට ලියනවා. so රික්‍රූටර් දන්නවා බලනකොටම yes මෙයාට මාකට් එක තේරෙනවා. මෙයා මාකට් එකෙන් දන්නවා. හතරවෙනි කාරණාව තමයි ඔයාගේ සෝෂල් රෙෆරන්ස් කියන එක. හරි ගොඩක් වෙලාවට රික්‍රූටර්ස්ලා 71ක් විතර එයාලට ප්‍රොෆයිල් එකේදී යාලා බලන දේ මෙයාට රෙෆරන්ස් කවුද දීලා තියෙන්නේ. එතකොට ඔයා ලංකාවේ ඉඳන් අලුතෙන් ඔස්ට්‍රේලියාවට යනවා නම් ඔයාගේ කලින් මැනේජර්ස්ලා ඊට පස්සේ ගොඩක් වෙලාවට අපි ගොඩක් කට්ටිය එක්ස්පෝර්ට් රිලේටඩ් ජොබ්ස් වල ඉන්න ඉන්ටර්නැෂනල් රිලේෂන්ෂිප්ස් අපේ ලංකාවේ අපි ඔෆ්ෂෝර් ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. එතකොට කොච්චරක් ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ස්ලාගෙන් ඔයාට රෙකමෙන්ඩේෂන්ස් තියෙනවද? ස්ටුඩන්ට් කෙනෙක් නම් තමන්ගේ ලෙක්චර් පැනල් එකෙන් කොච්චර රෙෆරන්ස් තියෙනවා? තමන් නෙට්වර්කින් කරපු තමන් වොලන්ටියර් කරපු තැන් වලින් කොච්චරක් තියෙනවද කියන එක මත තමයි LinkedIn ප්‍රොෆයිල් එකේ අපි ස්ට්‍රක්චර් එක ක්‍රියේට් කරන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට LinkedIn එක අපි යූස් කරන්නේ ඔෆර් මැග්නට් එකක් විදිහට. එතකොට ඔෆර් මැග්නට් එකක් විදිහට යූස් කරන LinkedIn එකකින් ගොඩක් ලොකු රිසල්ට් එකක් ඔයාගේ කැරියර් එකට ගන්න පුළුවන්.